සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන ඊළඟ වැදගත් ෆන්ඩමෙන්ටල් නිවුස් එක තමයි CCI. එහෙමත් නැත්නම් Consumer Confidence Index කියන එක. සිංහලෙන් අපි මේකට පාරිභෝගික විශ්වාස දර්ශකය කියලා කියනවා. සරලවම කිව්වොත් මේකෙන් මනින්නේ සාමාන්‍ය ජනතාව තමන්ගේ රටේ ආර්ථිකය ගැන සහ තමන්ගේ අතේ තියෙන සල්ලි ගැන කොච්චර විශ්වාසයකින්ද ඉන්නේ කියන එකයි. රටේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන දේ මනින මීටරයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. පාරිභෝගික විශ්වාසය ආර්ථිකයට වැදගත් වෙන්නේ ඇයි? සාමාන්‍ය මිනිසුන්ගේ විශ්වාසය මේ තරම් වැදගත් වෙන්නේ ඇයි දන්නවද? හිතන්න, ඔයාට හොඳ පඩියක් ලැබෙනවා, රස්සාව ස්ථිරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා නම්, ඔයා බය නැතුව සල්ලි වියදම් කරලා වාහන ගන්නවා, ගෙවල් හදනවා, බඩු ගන්නවා. අන්න ඒ විදිහට මිනිස්සු විශ්වාසයෙන් සල්ලි වියදම් කරද්දී රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා. හැබැයි රස්සාව නැති වෙයි කියලා බයක් ආවොත් මිනිස්සු සල්ලි වියදම් කරන්නේ නැතුව ඉතුරු කරනවා. එතකොට ආර්ථිකය කඩාගෙන වැටෙනවා. Forex ක්‍රිප්ටෝ මාකට් එකට CCI බලපාන්නේ කොහොමද? දැන් අපි බලමු මේක Forex ක්‍රිප්ටෝ මාකට් එකට බලපාන්නේ කොහොමද කියලා. Forex Factory වගේ කැලෙන්ඩර් එකක මේ නිවුස් එකේදී කලින් මාසෙට වඩා CCI අගය වැඩි වෙලා පොසිටිව් ආවොත් ඒකෙන් කියන්නේ ඇමරිකාවේ මිනිස්සුන්ගේ විශ්වාසය වැඩි වෙලා කියන එකයි. ඒක ආර්ථිකයට ඉතාමත් හොඳයි. එතකොට ආයෝජකයෝ ඇමරිකානු ඩොලරය මිලදී ගන්නවා. ඒ කියන්නේ USD එක ශක්තිමත් වෙනවා. අගේ අඩු වුණොත් මිනිස්සු බයෙන් ඉන්නේ. ඒ නිසා ඩොලරය දුර්වල වෙනවා. ට්‍රේඩිං වලදී මේ නිවුස් එකේ හැසිරීම මෙහෙමයි. ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයා දැනගන්න ඕන දේ තමයි CCI නිවුස් එක NFP හෝ CPI වගේ මාකට් එක තත්පරයෙන් උඩු යටිකුරු කරන තරම් දරුණු නිවුස් එකක් නෙවෙයි. හැබැයි මේක හයි ඉම්පැක්ට් රතු පාට ෆෝල්ඩර් එකකින් එන දවසට මාකට් එකේ පැහැදිලි චලනයක් ඇති කරනවා. විශේෂයෙන්ම ගෝල්ඩ්, XAUSD, EURUSD සහ ක්‍රිප්ටෝ වගේ පෙයාර්ස් වල පැහැදිලි දිශාවක් හදාගන්න මේ නිවුස් එකට ලොකු තල්ලුවක් දෙනවා. අපේ ට්‍රේඩිං ස්ට්‍රැටජි එකට මේක සම්බන්ධ කරගන්න ආකාරය. එහෙනම් අපි අපේ ට්‍රේඩිං වලදී මේක පාවිච්චි කරන්නේ කොහොමද? CCI දත්තේ නිකුත් වෙලා ඩොලරය ශක්තිමත් වෙනවා කියලා පැහැදිලිව පේනවා නම්, උදාහරණයක් විදියට ගෝල්ඩ් එක පහළට යනවා නම්, අපි අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩ් එක ස්ථාවර වෙනකන් පොඩ්ඩක් ඉවසනවා. ඊට පස්සේ ඇනලිසිස් එකක් කරලා නිවැරදි කන්ෆර්මේෂන්ස් අරගෙන ඒ යන දිශාවටම ට්‍රෙන්ඩ් එකට ආරක්ෂිතව ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා. ෆන්ඩමෙන්ටල්ස් වලින් දිශාව හොයාගෙන ටෙක්නිකල්ස් වලින් එන්ට්‍රි එක ගන්න එක තමයි සාර්ථකම ක්‍රමය. මොකද මේ නිවුස් එක 100% සාර්ථක නැහැ. හුඟක් වෙලාවට විරුද්ධ දිශාවට තමයි ප්‍රයිස් එක යන්නේ. දැන් අපි බලමු ඇත්තටම මාකට් එකේ වුණු දේ. මේ තියෙන්නේ මාර්තු 31 වෙනිදා සවස 7:30ට නිකුත් වුණු කන්සියුමර් කොන්ෆිඩන්ස් නිවුස් එක. ඔයාලට පේනවා බලාපොරොත්තු වුණාට 87.8 වදා ගොඩක් ඉහළ අගයක් 91.8 මෙතන ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය න්‍යායට අනුව මේක ඇමරිකානු ඩොලරයට USDට ඉතාමත් හොඳ පොසිටිව් ආරංචියක්. ඉතින් ගොඩක් රීටේල් ට්‍රේඩර්ස්ලා කරන්නේ මේ කොළපාට දැක්ක ගමන් අනිවාර්යයෙන්ම ඩොලරය උඩට යනවා කියලා හිතලා බයි කරන එකයි. හැබැයි DXY ප්‍රස්ථාරය දිහා බැලුවාම ඔයාලට තේරෙයි ඇයි අපි නිවුස් ආපු ගමන් ට්‍රේඩ් කරන්නේ නැහැ කියන්නේ කියලා. හරියටම 7:30ට නිවුස් එක හොඳ නිසා DXY එක උඩට ගියා. කොළපාට කැන්ඩල් එක බලන්න. හැබැයි එතන මාක් කරලා තියෙනවා ලොකු රෙසිස්ටන්ස් zone එකක් මේ දම් පාට කොටුව. ඇත්තට මේ මාක් කරලා තියෙන්නේ ඇල්ගොරිතම් එකේ රිවර්සිං පොයින්ට් එකක්. නිවුස් එක කොච්චර හොඳ වුණත් අප් උන මාකට් එක ඇල්ගොරිතම් රිවර්සිං පොයින්ට් එක ඇති තැනින් ඩවුන් වෙන්න ගන්නවා. එතකොට ස්මාර්ට් මනි එහෙමත් නැත්නම් ලොකු බැංකු කලේ එතනින් මාකට් එක රිජෙක්ට් කරවලා පහළට යන්න තීරණය කළා. මුලින්ම බයි කරපු ඔක්කොම අයව අමාරුවේ දාලා ඩොලරය දෙවන්ත කඩාගෙන වැටීමකට ඩවුන් ට්‍රෙන්ඩ් එකට ලක් වුණා. මේක තමයි ක්ලාසික් ෆේක් අවුට් එකක් කියන්නේ. ඒ වෙලාවෙම ගෝල්ඩ් XAUSD ප්‍රස්ථාරයට මොකද වුනේ බලන්න. ඩොලරය ශක්තිමත් වෙනවා කියලා හිතලා ගොඩක් අය හරියටම 7:30ට ගෝල්ඩ් සෙල් කරන්න ගත්තා. එතකොටම ගෝල්ඩ් එක එකපාරටම පහළට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක වැදුනේ ඇල්ගොරිතම් එකේ රිවර්සිං පොයින්ට් එකට. දම්පාට කොටුව තමයි ඒ තියෙන්නේ. එතනින් සෙල් කරපු අයගේ ස්ටොප් ලොස් ඔක්කොම හිට් කරලා ගෝල්ඩ් එක දෙවන්ත අප් ට්‍රෙන්ඩ් එකකට ගමන් කළා. අපේ RK සිස්ටම් එක පාවිච්චි කරන ඔයාලා නම් දන්නවා අපි නිවුස් එක ආපු ගමන් පනින්නේ නැතුව මේ වගේ ටෙක්නිකල් zone එකකින් එන පැහැදිලි කරගෙන ඇල්ගොරිතම් එකේ රිවර්සිං පොයින්ට් එකත් බලලා කන්ෆර්මේෂන් එක අරගෙන විතරක් ට්‍රේඩ් කරන්න. අපි ගෝල්ඩ් වලට විතරක් නෙවෙයි මේ ෆන්ඩමෙන්ටල් නිවුස් එක ක්‍රිප්ටෝ මාකට් එකට කොහොමද බලපායි කියලාත් බලමු. මේ තියෙන්නේ එදාම ඒ වෙලාවෙම බිට්කොයින් BTC USDT ප්‍රස්ථාරය හැසිරුණු විදිහ. ගෝල්ඩ් වලට වුණා වගේම ඩොලරය දුර්වල වෙද්දී ආයෝජකයෝ බිට්කොයින් මිලදී ගන්න පෙළඹෙන නිසා ඒකටත් ලොකු ඉල්ලුමක් එනවා. හැබැයි බලන්න හරියටම 7:30ට නිවුස් එක ආපු ගමන්ම බිට්කොයින් එකත් එකපාරටම පහළට කඩාගෙන වැටිලා ඇල්ගොරිතම් එකේ රිවර්සිං පොයින්ට් එකෙන් උඩට ගියා. රීටේල් ට්‍රේඩර්ස් ලව ස්ටොප් ලොස් වද්දන්නේ එමයයි.
ඇත්තටම මේක හිතාමතා කරන ස්ටොප් ලොස් වද්දීමක් නෙවෙයි. ඇල්ගොරිදම් එක හදලා තියෙන්නෙම ඒක කරන්න. ඔයාලට පැහැදිලිව පේනවා ඇති ඒ පහලට ගියපු කැන්ඩල් එකේ වික් එක හරියටම ටච් වෙලා තියෙන්නේ මාක් කරපු ඇල්ගොරිදම් එකේ රිවර්සිං පොයින්ට් එකට. මේකෙන් පැහැදිලි වෙන්නේ ෆොරෙක්ස් වුණත් ක්‍රිප්ටෝ වුණත් ෆන්ඩමෙන්ටල්ස් එක්ක අපේ RK සිස්ටම් එකේ ටෙක්නිකල් zones සහ කන්ෆර්මේෂන්ස් හරියටම ගලපා ගත්තොත් මේ වගේ ෆේක් අවුට්ස් වලට අහු නොවි ඉතාමත් ලොකු ප්‍රොෆිට් එකකට යන්න අපිට පුළුවන් කියන එකයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ජය වේවා.